මේ බලන්න මේ ගහ පුරාම මල්. ඒ වැරද්දකට මට කියන්න පුළුවන් මල්ම එනවා කියලා තමයි. මේ මහත්මයා කිව්වා කවදාවත් වර්ධින්නේ නැති ව්‍යාපාරයක් පුතා බය නැතුව අත ගහන්න කියලා. දැන්ම subscribe කරන්න bell icon එක click කරන්න. Leading lady. මගේ නම රම්‍ය ගුණතිලක. මම මල් ක්ෂේත්‍රයේ අවුරුදු 25ක් තිස්සේ රැඳිලා ඉන්නවා. මම අද ඕගලන්ට පෙන්වන්න යන්නේ ඉහළ වටිනාකමක් හා විශාල ජනප්‍රියත්වයක් ඇති මේ මෙඩිනෙලා ශාකය ගැන. මේකේ නම කියනවා නම් හරියටම මෙඩිනෙලා මැග්නිෆිකා මේකේ නාමය. ඒකට විදේශයෙන් ආනයනය කරලා මෙහි බෝ කරලා වෙළඳපොලේ ඉහළ මිලක් ඉහළ තැනක් ලබාගෙන තිනවා මේ මෙඩිනෙලා ශාකය. ඒක විශාල පරාසයකින් තියෙනවා එකම පවුලේ විවිධ හැඩයන්. මේ බලන්න මේක එක විදියක්. එතකොට මේක තවත් විදියක්. ඒ වගේ එකම ෆැමිලි එකම පවුලේ විවිධ පරාසයන් අනුව තමයි තියෙන්නේ මල්. එතකොට මම මේ මල් දැක්කම හැමතිස්සෙම ආඩම්බර වෙනවා. මොකද අපි මං කියවනේ විදේශයකින් ගෙනාවා කියලා. ඒකේ අපි ක්වොරන්ටයින් හරහා එනකොට වේලිච්ච දුම්කලයක් වගේ පැලයක් ලංකාවට එන්නේ. මම මේ දේ ඒකට පණ දීලා මේ තත්ත්වයට ගෙනාවා කියන එක මටම ආඩම්බරයි. ඒ වගේම මේ මල ගන්න පුළුවන් වුණත් බැරි වුණත් දැන් අපි කියමු දියත වගේ මල් ප්‍රදර්ශනයකට දාලා තියනවා කියලා යන 90ක් දෙනා මේ මල අල්ලලා අනේ අල්ලන්නද අනේ බලන්නද කියලා මේ මල ගැන අහනවා. ඒ වගේම ටිකක් මිලි ඉහළයි. නමුත් මට වැඩිම මුදලක් මේ තියෙන මල් පේනවනේ හැමතැනම. මට වැඩිම මුදලක් හොයලා දීලා තියෙන්නේ මේ වර්ගය තමයි. මොකද හැමෝම කැමති හැමෝම ආසයි. එතකොට මම ඔයගලන්ට කියලා දෙන්නම් මේ පැලයක් කොහොමද අපි පැල කරගන්නේ කියලා. අමාරුයි කියලා හිතන්න එපා. අනිත් ගස් වවන දක්ෂ ඔයගලන්ට මේකත් සාමාන්‍ය දෙයක් වෙයි. මම පෙන්නන්නම් පැලයක් හදාගන්න විදිය. ගත්තා මේ දිගටම ගන්නෙ නෑ අපි ඒ ශාකේ නටුව. අඟල් 1මාරක් වගේ ප්‍රමාණයට කපනවා. කපලා අපිට පුළුවන් මේ රූටින් හෝමෝන් එකක් නැත්තම් අපේ ස්වභාවික කොමාරිකා ශාකයෙන් ස්වල්පයක් ගාලා මේ පැලවෙන්න උත්තේජනයක් ලබා දෙන්න. මේ වගේ අපි කොමාරිකා යුෂ තවරනවා පැලවීමට උත්තේජනයක් වශයෙන්. ඊට පස්සේ දැන් මේ බඳුනේ තියෙනවා කර 10 පොඩි කොහුබත් කෑලි සමග වැලි. දැන්ම subscribe කරන්න bell icon එක click කරන්න. Leading lady. අපිට ඇත්තටම මේ මාධ්‍ය මෙසේම විය යුතු කියලා නෑ. අපිට අවශ්‍ය නම් ඔයගලගේ ප්‍රදේශය අනුව පුළුවන් තනිකරම වැලි වල හිටවන්න. එහෙමත් නැත්නම් කොහොබතුයි වැලි මිශ්‍ර කරලා ගන්න. ඒ විදිහට මාධ්‍ය හදා ගන්න පුළුවන්.
ඊට පස්සේ වගා මාධ්‍ය තුල අපි මේ පැලිය සිටවනවා. මතක තියාගන්න මෙතන ඒ කියන්නේ මේ කොළ උඩට මාධ්‍ය වටන්න එපා. මේ ඒක පිරිසිදුව තියෙන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් මේක සෙවණක තියන්න නැත්නම් ඔයගොල්ලන්ට බොහෝ විට ප්‍රොපගේටර්ස් ඇති ප්‍රොපගේටරේ තියන්න සාමාන්‍යයෙන් දවස් 21ක් වගේ වෙනකොට මේකේ මුල් අදිනවා. එතකොට සමහරුන්ට ප්‍රශ්නයක් තියෙනවා මේකේ මල් හැදෙන්න කොච්චර කාලයක් යනවද කියලා. දැන් මේ ඔයගොල්ලෝ දකින්න ඇති මම කපාගත්තේ වැඩුණු ගහකින් අත්තක්. සමහර විට ඒ අත්තේ අපි හිතමු මලක් එන්න මේ යට වගේ තිබුණා නම් පැලවෙනකොටම මලුත් එනවා. නමුත් බොහෝ විට හොඳයි මල්ලේම මේ ප්‍රමාණයට වගේවත් වැඩුණාට පස්සේ කරනවා නම්. දැන්ම සබස්ක්‍රයිබ් කරන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ලීඩින් ලේඩි බලන්න මේ ගහ පුරාම මල්. එතකොට ඕගොල්ලෝ හිතන්න එපා ඒ නිසා මේ ගහේ මල් හැදෙන්නේ වාරයකට විතරයි කියලා. මේක සීසනල් මල් වර්ගයක් නෙවෙයි මුළු අවුරුද්ද පුරාම මල් වෙන වර්ගයක්. එතකොට එකින් එකට විවිධයි මල්. දැන් එතකොට මේ මල එක වගේ පෙවුනට මේ මල නෙවෙයි. මේකේ පෙති ප්‍රමාණය අනිකට වැඩිය ලොකුයි වැඩි. එතකොට ඊට හාස් පසින්ම වෙනස් මේ ගහ. මේ ගහේ මේ මුලින් පටන් ගත්තාම මේ අන්තිම කෙරෝල දක්වා එකම මල් යායක් වගේ එක ගහක් නිකන් මල් යායක් වගේ පේන්න ලස්සනට හැදෙනවා. එතකොට මේ ගහ බලන්න මේ ගහේ වැරද්දකට මට කියන්න පුළුවන් මල්ම එනවා කියලා තමයි. මොකද අත්තක් කපාගෙන ඒක ඉදිරියට ගෙනියන්න අමාරුයි. ඒ කියන්නේ ඉතරම මල් එනවා මේ ගහේ. ලෝබයි කපන්න. එතකොට මේක ඒකේ සුදු වර්ගයක්. මීට සමානව බලනකොට මේ ගහේ ඒ මම කිව්වනේ මාස 3ක් මල් තියනවා කියලා. එක දිගට මේ ගහේ මල් සාමාන්‍ය මාසකින් වගේ මේ වර්ගයේ විතරක් ඉවර වෙනවා. මේ ගහේ අද දැනට නම් මල් නැහැ. මේ ගහේත් මේ කඳ පුරාම මල් වෙන වර්ගයක් තමයි. දැන්ම සබස්ක්‍රයිබ් කරන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ලීඩින් ලේඩි ඔයාලට මේ මල් පැල ගන්න ඕනේ නම් ඒ වගේම මල් පැල නොගත්තොත් කමන්නේ මේ ගැන උපදෙස් ගන්න ඕගලන්ට ඕනේ නම් මම කඩොත රාගම්පාරේ අමිල් පැල තවානේ ඉන්නේ. එතකොට මල් පැල ගන්න ඕන නම් එහෙනුත් ඊට අමතරව දියත බත්තර මුල්ලේ දියත විලඳ කුටියකේ 71 මම ඉන්නේ. මම ඇත්තටම මං කිව්වා ඔයගලන්ට කලිනුත් මම මේ මල් ව්‍යාපාරයේ අවුරුදු 25ක් විතර රැඳිලා ඉන්නවා කියලා. මම ඊට කලින් රජයේ සේවිකාවක් වශයෙන් සේවය කියලා මට මල් ටිකක් හදන්න හිතිලා මම ගියාම ටිකක් වයසක මේ අංකල් කෙනෙක් ගාවට ඒ ඇහුවා ඇයි පුතා මෙච්චර මල් ගොඩක් ගන්න කිව්වහම මම කිව්වා මට මල් හදන්න කැමති අංකල් මම රිටයර් වෙන්න යන්නේ ළඟදී කියලා. එතකොට ඒ මහත්මයා කිව්වා කවදාවත් වර්ධින්නේ නැති ව්‍යාපාරයක් පුතා බය නැතුව අත ගහන්න කියලා. ඇත්තටම ඒ මහත්මයා කිව්වා නම් මට අපෝක වැඩක් නැහැ පුතා කියලා මම ඇත්තටම ඒකට අත ගහන්නෙත් නැහැ. ඉතින් මාගාවට එන මගෙන් උපදෙස් ගන්න අයටත් මම කියන්නේ කවදාවත්ම වර්ධින්නේ නැති ව්‍යාපාරයක්. මුලදී ටිකක් මුදල් වියදම් වුණා කියලා ඒකට පසුබට වෙන්න එපා. ඒ මලක් අපි ආදරෙන් හදලා පෝෂණය කරලා තියෙනවා නම් අපිට එක විතක අපටත් තියෙනවනේ මුදල් නැතුව ටිකක් වික්ෂිප්ත වෙන වෙලාවල් ඒ වෙලාවට ඒ ගහ උදව් වෙනවා අපිට. කවුරුන් හෝ ඇවිල්ලා ඒ ගහට මුදල් දීලා අපේ මුදල් අවශ්‍යතාවය පිරිමවනවා.
ඉතින් මම කියන්නේ අපි කාන්තාවන් වශයෙන් ගෙදරම ඉඳලා පොඩි ඉඩකින් දැන් මේ ටිකේ වටිනාකම ඔයගොල්ලෝ හිතා ගන්නවත් බැරි වෙයි පොඩ්ඩක් වුණාට. නමුත් එයින් පැලයක් අරගෙන ඕගොල්ලන්ටත් ඒ තත්ත්වයට යන්න පුළුවන්. මොකද අතු වලින් පැලවෙන්නේ. අපි කියන්නේ අනුන්ගෙන් පෝෂණය වෙන්නේ නැතුව අපිත් රටේ දායක රටේ සම්පත්දායකත්වයට මොනෝ ව්‍යාපාරයක් කළා අපිත් උදව් වෙන්න ඕනේ. ඒ කියන්නේ කාන්තා ව්‍යවසායිකක් වශයෙන් මං කියන්නේ ගෙදරත් ඉඳගෙන දරුවනුත් බලාගෙන අපිට කරන්න පුළුවන් හොඳම කර්මාන්තයක් තමයි මේ මල් ව්‍යාපාරය කියන්නේ. ඉතින් අපි ලීඩින් ලේඩි කෙනෙක් වෙමු. දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ලීඩින් ලේඩි